වෘත්තීය හා ජාත්‍යන්තර සම්බන්ධතා කළමනාකාරිණී ඒ වගේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දමිත්‍රි විජයකුන් මහත්මියට ආයුබෝවන් සුබ උදෑසනක් කියලා පිළිගන්නවා තමයි. ඒ වගේම අපිත් එක්ක අද දවසේදී මේ විශේෂ කතාබහ සඳහා එකතු වෙනවා අලෙවි අංශ ප්‍රධානී දිල්හාරා රත්නායක මහත්මිය. ආයුබෝවන් සුබ උදෑසනක් කියලා පිළිගන්නවා. මම මුලින්ම දැනගන්න කැමති දිල්හාරා මහත්මියකින් දැන් අපි ඊට කලින් විශේෂාංගයෙන් කතා කරා වගේම අද දවසේදීත් අපි මේ ගැන කතා කරමින් යද්දි මේ ඉගෙන ගන්න තියෙන පාඨමාලා සම්බන්ධයෙන් අපි වර්තමානයේ වෙද්දී බොහෝ අවස්ථාවල විවිධ තැන්වල අහන්න දකින්න ලැබෙනවා. ඇත්තට මේ ස්ට්‍රික්ට් හොස්පිටාලිටි ස්කූල් එකත් එක්ක අපි එකතු වුණොත් හරි එකතු වෙන්න කවුරු හරි කෙනෙක් ආසාවෙන් ඉන්නවා නම් කොයි වගේ පාඨමාලාවන්ද අපිට මේකත් එක්ක එකතු වුණොත් ඉගෙන ගන්න තියෙන්නේ. අපි පුංචි පැහැදිලි කිරීමක් කරමු ඒක. Right. Colombo Academy of Hospitality Management එහෙම නැත්නම් CAM කියලා කියන්නේ ශ්‍රී ලංකාව තුල ස්ථාපිත ඉන්ස්ටිටියුට් එකක්. ඉතින් මාළඹේ ස්ලිට් කැම්පස් එක ඇතුලේ තමයි මේ CAM එහෙම නැත්නම් Colombo Academy of Hospitality Management Institute එක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි පිරිනමන පාඨමාලාවන් ගැන මම පැහැදිලි කරොත් අපි ප්‍රධාන වශයෙන් පාඨමාලා 5ක් පිරිනමනවා. මම නම් වශයෙන් මතක් කරොත් Hospitality Management, Commercial Cookery, Patisserie එහෙම නැත්නම් අපි Pastry and Bakery නමින් හඳුන්වනවා. එතනින් එහාට ගිහිලා Event Management සහ Travel and Tourism කියන programs තමයි අපි දැනට ප්‍රධාන වශයෙන් පිරිනමන්නේ. මේ සියලුම පාඨමාලාවන් අපි පිරිනමන්නේ සත්කාරක හා සංචාරක ක්ෂේත්‍රයේ ඉගැන්වීම් ක්ෂේත්‍රයේ දැවැන්තයා ඕස්ට්‍රේලියාවේ දැවැන්තයා වන විලියම් ඇන්ග්ලිස් ඉන්ස්ටිටියුට් හා ඒකාබද්ධව තමයි අපි මේ සියලුම පාඨමාලාවන් පිරිනමන්නේ. ඉතින් මේ පාඨමාලාවන් වලට අමතරව අපි පිරිනමන කෙටි පාඨමාලාවන් ගැන මම මතක් කරොත් එක්දින බැරිස්ටා එහෙම නැත්නම් කොෆි පාඨමාලාවක් අපි පිරිනමනවා. ඒ වගේම දෙදිනක කේක් පාඨමාලාවක්, දෙදිනක පේස්ට්‍රි පාඨමාලාවක් සහ දෙදිනක එතනින් එහාට ගියාම අපි දෙදිනක කේක් පාඨමාලාව, පේස්ට්‍රි පාඨමාලාව වගේම බ්‍රෙඩ් පාඨමාලාවක් පිරිනමනවා. ඔන්න ඔබට හැකියාවක් තියෙනවා මේ දේවල් ගැන ඔන්න ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නම් ඔවුන් එක්ක සම්බන්ධ වෙන්න මේ දේවල් ගැන කරුණු කාරණා කතා කරමින් යද්දී අර මේ මම දමිත මහත්මියගෙන් දැනගන්න කැමති දිල්හාර මහත්මිය සඳහන් කරා මේ travel and tourism සම්බන්ධයෙන් අපි දකිනවා වර්තමානයේ වෙද්දී මේ තියෙන තාක්ෂණය මේ දේවලුත් එක්ක මේ travel and tourism ගැන හැමෝම කතා කරනවා මේ සම්බන්ධයෙන් කවුරු හරි ළමයෙක් උනන්දුවක් දක්වනවා නම් මේ වගේ දෙයක් ඉගෙන ගත්තට පස්සේ ලැබෙන අත්දැකීම් කොහොමද ඒක ඉදිරියට අපිට කොයි වගේ ආකාරයකින් වැදගත් වෙනවද ඔව් ඇත්තටම ටුවරිසම් කියන්නේ ලෝකේ ඉතාමත්ම වේගයෙන් වර්ධනය වෙන කර්මාන්තයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් ඕනෑම රටකට විදේශ විනිමය ගේන ඒ වගේම රැකියාව විශාල ගාණක් නිපදවන කර්මාන්තයක් තමයි ටුවරිසම් කියලා කියන්නේ. ඒතර කොළඹ Academy of Hospitality Management කියන අපේ ආයතනයෙන් අපි ලබා දෙන්නේ අවුරුදු 1මාරක නැත්නම් මාස 18ක ඇඩ්වාන්ස් ඩිප්ලෝමාවක් නැත්නම් උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්. එතකොට කොළඹ Academy of Hospitality Management කියන අපේ ආයතනයෙන් අපි මේ ලබා දෙන ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකේ විශේෂත්වය වන්නේ අපි ලබා දෙන දැනුම. මොකද අපි පොතපතේ දැනුමට සමාන්තරවම දරුවන්ට ප්‍රායෝගික දැනුමක් ලබා දෙනවා. මොකද අපි ඇත්තටම විශ්වාස කරන දෙයක් තමයි ටුවරිසම් ගැන ටිකක් ඉගෙන ගන්න අමාරුයි මේ පන්ති කාමරයක් ඇතුලේ කොටු වෙලා ඉඳන්. ඉතින් ළමයි ඉන්ඩස්ට්‍රි එකට ගිහිල්ලා ෆීල්ඩ් එකට ගිහින් ඇත්තටම බලන්න ඕනේ මොනවද තියෙන්නේ කියලා. එහෙනම් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ළමයිට ප්‍රායෝගික දැනුමක් ලබා දෙන්න. ඉතින් ඒ සඳහා අපි ගොඩක් ඇක්ටිවිටීස් ඕගනයිස් කරලා තියෙනවා අපේ යුනිවර්සිටි එකේ. මුල්ම දේ අපිත් එක්ක එකතු වෙන හැම දරුවෙක්ටම මුලින්ම අපි ඒගොල්ලන්ව අරගෙන යනවා එක් දින සංචාරයක් සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට. නැත්නම් අපි එයාපෝට් එක කියලා කියනවා. ඉතින් ඔව් දරුවන් කලින් එයාපෝට් එකට ගිහිල්ලා ඇති පැසෙන්ජර් කෙනෙක් විදියට විසිටර් කෙනෙක් විදියට. හැබැයි මෙතනදී ඇත්තටම අපි දරුවන්ව අරගෙන යන්නේ ඒගොල්ලන්ට ටෙක්නිකල් නොලෙජ් එක ලබා දෙන්න. එතකොට අපි එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී shops තියෙන තැන් වලට ගෙනියනවා. ඉමිග්‍රේෂන් ක්ලියර් කරන හැටි, ඊළඟට ෆොරින් එක්ස්චේන්ජ් කරන්සි එක්ස්චේන්ජ් කරන හැටි මේ හැම තැනටම දරුවන් අරගෙන යනවා. ඉතින් මේ දැනුම දරුවන්ට සංචාරක ශාස්ත්‍රයට යොමු වෙන්න හොඳ අඩිතාලමක් සපයනවා කියලා ඇත්තටම අපි විශ්වාස කරනවා. ඊළඟට තවත් විශේෂිත ප්‍රෝග්‍රෑම් එකක් ගැන සඳහන් කරන්න ඕනේ. දැන් එයාලයින් ටිකටින් කියලා කියන්නේ ඇත්තටම සංචාරක ශාස්ත්‍රයේ ගොඩක් ප්‍රසිද්ධ අංශයක්. ඉතින් අපි දරුවන්ට සතියක පුහුණුවක් ලබා දෙනවා එයාලයින් ටිකටින් සම්බන්ධයෙන්. ඉතින් ලෝකයේ ගොඩක්ම ප්‍රසිද්ධ
එයාලයින් ටිකටින් සිස්ටම් එකක් තියෙනවා. අපි ඒකට කියනවා ග්ලෝබල් ඩිස්ට්‍රිබියුෂන් සිස්ටම් එකක් කියලා. මේක මේඩියස් කියලා තමයි හඳුන්වන්නේ. මේ සිස්ටම් ට්‍රේනින් එකක් අපි ළමයින්ට ලබා දෙනවා සතියක් තුල. එතකොට ඇත්තටම මේ ට්‍රේනින් එක අපි ළමයිට ලබා දෙන්නේ අපේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල නෙමෙයි. අපි දරුවන් ගෙනියනවා ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් එකට. ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් එක පිහිටලා තියෙන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තියෙන ඒ පරිශ්‍රයේම තමයි. ඉතින් මෙතනදී අපි දරුවන්ට සතියක පුහුණුවක් ලබා දෙනවා. මේ පුහුණුවෙන් පස්සේ දරුවන්ට ඒ එක්සෑම් එකක් සඳහා වාඩි වෙන්න පුළුවන්. ඒක සමත් වුණොත් දරුවන්ට ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් එකෙන් සහතික පත්‍රයක් පිරිනැමෙනවා. ඉතින් මේ සහතික පත්‍රය ඉතාමත්ම දරුවන්ට ඇත්තටම රැකියාවන් සඳහා යොමු වෙද්දී වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේකට අපි විශේෂ ගාස්තුවක් අය කරන්නේත් නැහැ. ඒ වගේම තවත් ටුවරිසම් ඉන්ඩස්ට්‍රි ගැන කතා කරොත් ටුවර් ගයිඩින් නැත්නම් සංචාරක මාර්ගෝපදේශනයත් මේකේ ලොකු වැදගත් කාර්යයක් ඉටු කරනවා. ඉතින් අපි දරුවන්ව ගෙනියනවා ලංකාවේ සංචාරක ස්ථාන මහනුවර වෙන්න පුළුවන්, ගාලු කොටුවට වෙන්න පුළුවන්, කොළඹ ඇතුළත වෙන්න පුළුවන් ළමයිව ගෙනියලා අපි ඒගොල්ලන්ට සංචාරක මාර්ගෝපදේශනය ගැනත් ප්‍රායෝගික දැනුමක් ලබා දෙනවා. ඉතින් මේ වගේ අර පොතපතේ දැනුමට සමාන්තර ප්‍රායෝගික දැනුමක් තමයි අපි හැම වෙලාවම ලබා දෙන්න උත්සාහ දරන්නේ. ඔන්න ඒ විදිහට තමයි එතුමිය මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වශයෙන්ම තොරතුරු ඔබ වෙත ගෙනාවේ. ඉතින් විශේෂයෙන්ම ඔබට මතක් කරන්න ඔබටත් වැඩිදුර තොරතුරු දැනගන්න ඔන්න හැකියාවක් තියෙනවා. මම මතක් කරන්නම් දුරකථන අංකය 0117 999 800 0117 999 800 කියන මේ තිරේ දිස්වන දුරකථන අංකයට කතා කරලා ඔබට තියෙන ඕනෑම ගැටලුවක් ඔන්න දුරකථන මාර්ගයෙන් විසඳා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ දේවල් ගැන දැනගෙන යද්දි මම දැනගන්න කැමති දිල්හර මහත්මියගෙන් දැන් වර්තමාන ඒ වෙද්දී අපි සාමාන්‍යයෙන් තවමත් අපේ රට තුළ අපි අර කියන සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවත් එක්ක අපි බොහෝ අවස්ථාවල රාමුගත වෙලා තියෙනවා. මේ දේවලුත් එක්ක මේ සාමාන්‍යයෙන් උසස් පෙළින් පස්සේ හරි සාමාන්‍ය පෙළින් පස්සේ හරි සාමාන්‍ය මේ වගේ ශාස්ත්‍රයක් හා ළමෙක් යන එක ඉදිරි අනාගතයට අපිට කොයි ආකාරයෙන් වැදගත් වෙනවද කියන ප්‍රශ්නේ තමයි අහන්න ලෑස්තිලා. හැබැයි ඊට කලින් අපි සූදානම් වෙලාව බලලා ආය පාරක් අපේ මේ කතා බහට එකතු වෙන්න. බයෝවීට වැල්මි එකේ තියෙන වැල්මි, දෙලුම්, සැෆ්රන්, කැරට් වගේ පෝෂක කොටස් තියෙන නිසා තමයි කොලජන් එකකට වඩා වැඩි ප්‍රතිඵලයක් ලබා දෙන්න බයෝවීට වැල්මි එකට පුළුවන් වෙලා තියෙන්නේ. මිල්ක් ප්‍රෝටීන් හා මල්ටිවිටමින් පෝෂණයෙන් ශක්තිමත් දිගු කෙස් කලඹකට නව ලයිෆ් බෝ ෂැම්පූ. අපි මේ විදිහට කරුණු කාරණා ගැන කතා කරමින් නැද්දි මම ඔබතුමියගෙන් දැනගන්න කැමතියි. දැන් අර සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවේ තියෙන දේවල් ඉගෙන ගන්නවට සාපේක්ෂව මේ වැඩ ලෝකයට මේ වර්තමාන මේ තාක්ෂණයට මේ ඉස්සරහට අපි කියන අර පුංචි වෙනසක් කරන්න පුළුවන් මේ ශාස්ත්‍රවලට තියෙන මේ පාඨමාලාවන් ඉගෙන ගන්න එක කොයිතරම් දුරට වැදගත් වෙනවද? ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඉතින් අපි ගත්තොත් අපි ලබන ද්විතීක අධ්‍යාපනයෙන් පස්සේ අපි එළඹෙන තෘතීක අධ්‍යාපනය එහෙමත් නැත්නම් අපි කියන උසස් අධ්‍යාපනයකට අපි එළඹෙනකොට අපි ගොඩක් වෙලාවට එක්කෝ අපේ පවුලේ සහෝදර සහෝදරියක් කරපු පාඨමාලාවක් එහෙමත් නැත්නම් අපි දන්න කියන කෙනෙක් කරපු පාඨමාලාවකට තමයි අපි ගොඩක් වෙලාවට යොමු වෙන්නේ. ඉතින් ඒකට හේතුව මම දකින විදිහට ගොඩක් වෙලාවට අපි අනෙක් ශාස්ත්‍රයන් ගැන තියෙන නොදැනුවත් භාවය වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ ශාස්ත්‍රය පිළිබඳවත් ගොඩක් දෙනා ලොකු දැනුවත් භාවයක් නැහැ. බොහොමයක් දෙනා හිතනවා මේ ශාස්ත්‍රය කිව්වොත් හෝටල් ශාස්ත්‍රය එහෙමත් නැත්නම් හෝටල් කර්මාන්තයේ පමණයි කියලා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා මේ ශාස්ත්‍රයේ හෝටල් වගේම රෙස්ටෝරන්ට්ස්, එයාර්ලයින්ස්, ක්‍රූස් ලයින්, travel and tourism, එතකොට entertainment industry එක යනාදී වශයෙන් ලොකු පරාසයක විහිදුණු ඉන්ඩස්ට්‍රි එකක් තමයි මේ hospitality industry එක කියලා කියන්නේ. ඉතින් ලොකු පරාසයක විහිදිලා තියෙන නිසාම මේ ඉන්ඩස්ට්‍රි එකේ රැකියා අවස්ථාවනොත් බහුලවම තිබෙනවා සහ රැකියා පුරප්පාඩුත් බහුලවම තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව බොහෝ දෙනාගේ දැනුවත් භාවයක් නැහැ. තව දෙයක් තමයි බොහෝ දෙනෙක් හිතනවා මේ ඉන්ඩස්ට්‍රි එකට ආවහම රැකියාවන් කරන්න තියෙන්නේ ගොඩක් වෙලාවට හෝටල් කළමනාකාරී එහෙම නැත්නම් අපි කියනවා හොටෙල් මැනේජර් කෙනෙක් නැත්නම් ෆ්‍රන්ට් ඔෆිස් මැනේජර් කෙනෙක් එහෙම නැත්නම් චෙෆ් කෙනෙක් වගේ බොහොම සීමිත ජොබ්ස් ප්‍රමාණයක් තමයි තියෙන්නේ කියලා තමයි ගොඩක් දෙනා හිතන්නේ. නැහැ. එතනින් එහාට ගිහිල්ලා යම් කිසි කෙනෙකුට පුළුවන් මේ හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එකේ මූල්‍යමය කළමනාකරණ අංශයට එන්න. අලෙවි කළමනාකරණ අංශයට යන්න පුළුවන්. මානව සම්පත් කළමනාකරණ අංශයට යන්න පුළුවන්. ඉතින් යම් කිසි කෙනෙක්ට පුළුවන් නම් කොළඹ ඇකඩමි ඔෆ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් වෙබ්සයිට් එකට ගිහිල්ලා මම කලින් සඳහන් කරපු පාඨමාලාවන් වල උගන්වන මොඩියුල් සබ්ජෙක්ට්ස් බලන්න. මේ සබ්ජෙක්ට්ස් ඇතුලේ අපි වෙනමම කවර් කරනවා
බජටින් එහෙමත් නැත්නම් ෆයිනෑන්ස් පැත්තක් එහෙමත් නැත්නම් රික්‍රූට්මන්ට් පැත්තක් ආදී වශයෙන් ලොකු පරාසයක් අපි මේ දරුවන්ට මේ ප්‍රෝග්‍රම්ස් ඇතුලේ කවර් වෙනවා. ඉතින් ඒ නිසා අර කොටු වෙන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට පුළුවන් අර මම මතක් කරපු විවිධ ශාස්ත්‍රයන් සඳහා යොමු වෙන්න. ඉතින් ඒ වගේම යම්කිසි දරුවෙක් මේ ශාස්ත්‍රයට එනවා නම් ඔහුට හෝ ඇයට හොඳ වෘත්තීමය පුහුණුවක් තිබෙන්නට අවශ්‍ය වෙනවා. ඉතින් අපි කියනවා ප්‍රායෝගික පුහුණුවක් නැත්නම් ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් නැතුව මේ ඉන්ඩස්ට්‍රි එකේ හොඳ පැවැත්මක් තියාගන්න අමාරුයි. ඒ නිසාම තමයි කොළඹ ඇකඩමි ඔෆ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් අපි තියරි නොලෙජ් එක වගේම ප්‍රැක්ටිකල් නොලෙජ් එක ගැන ලොකු අවධානයක් යොමු කරලා තියෙන්නේ. ඒ නිසාම කොළඹ ඇකඩමි ඔෆ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් ඉන්ස්ටිටියුට් එක අපි හදලා තියෙන්නේ හොටෙල් එකක ආකෘතියකට. ඉතින් ඉන්ඩස්ට්‍රි කිචන්ස්, රෙස්ටෝරන්ට් එකක්, ෆ්‍රන්ට් ඔෆිස් එකක්, කැෆේ එකක්, එතනින් එහාට ගිහම බා එකක්, ස්වීට් රූම් එකක් යනාදී වශයෙන් හෝටලයක තිබෙන්නට අවශ්‍ය සියලුම අංග ඇතුව තමා දරුවන්ව අපි ට්‍රේන් කරන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි අපේ දරුවෝ ඉගැන්වීම් කාලයේ සහ ඔවුන් පාඨමාලාවන් අවසන් කරන කාලය වෙනකොට අපි ලංකාවේ වගේම ලෝකයේ ගොඩක් රටවල් සමග ගනුදෙනු කරනවා මේ ශාස්ත්‍රයට අදාළ හෝටල් සහ ඒ ශාස්ත්‍රයට අදාළ ආයතනත් එක්ක. ඉතින් අපි දරුවන්ව යොමු කරනවා ඉන්ටර්න්ෂිප් සඳහා ඉන්ටර්විව්ස් වලට. ඉතින් දරුවන්ට ඒ සඳහා යොමු වෙලා ඉන්ටර්න්ෂිප් සඳහා යන්න හැකියාව තිබෙනවා. ඉතින් ඒක වගේම තමයි මේ වෙනකොට අපේ ඇලුම්නයි එහෙම නැත්නම් අපි කියන අපේ ආදි ශිෂ්‍ය යන් 3000කට අධික ප්‍රමාණයක් ලෝකයේ විවිධ රටවල් වල ඉහළ තනතුරු දරමින් ඉන්නවා වගේම බොහොමයක් දෙනා තමන්ගේ ව්‍යාපාර ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒකට මම හිතන්නේ ඔබ අහපු ප්‍රශ්නෙට මම නිවැරදි පිළිතුරු ලබා දුන්නා. යම්කිසි දරුවෙක් මේ ශාස්ත්‍රයට එන්න අවශ්‍ය හේතුව පැහැදිලි වෙන්නට ඇති. මම හිතන්නේ ආකර්ෂණීය වටපිටාවකුත් එක්ක ඔබට මේ දේ හරියටම ඔන්න ලස්සනට ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. මේ කරුණුකාරණා ගැන කතා කරමින් යද්දි මම දැනගන්න කැමති දමිත්‍ර මහත්මියකින් දැන් මේ අර travel and tourism කියන එක සම්බන්ධයෙන් කතා කරා. සාමාන්‍යයෙන් හැමෝම ආස දෙයක් තමයි මේ travel and tourism කියලා කියන්නේ. විශේෂයෙන්ම අපේ රට ගත්තොත් එහෙම අපි සංචාරක ගමනාන්තයක් කේන්ද්‍ර ස්ථානයක් විදිහට අපි හඳුන්වා දෙනවා. අපේ රටේ බලන්න ලස්සන තැන් තියෙනවා. මේ දේවලුත් එක්ක අපි කියන්නේ අපි කරන ජොබ් එක අපේ ජීවිතේම කොටසක් විදිහට කරන්න හැකියාවක් තියෙනවා. මේ දේත් එක්ක අපි මේ වගේ පාඨමාලාවක් හදාරන එක අපිට කොයිතරම් දුරට වැදගත් වෙනවද? ඔව් ඇත්තටම මම කලින් කිව්වා වගේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි කියන්නේ ලෝකයේ ඉතාමත්ම වේගයෙන් වර්ධනය වෙන කර්මාන්තයක්. අපි කියනවා ලෝකයේ රැකියාවන් 10ක් ගත්තොත් ඒ රැකියාවන් 10න් එකක් සංචාරක ශාස්ත්‍රයට සම්බන්ධයි කියලා. ඉතින් මෙතරම් රැකියා ප්‍රමාණයක් මේ ශාස්ත්‍රයේ තියෙන හින්දා අපේ දරුවන් එකම රැකියාවකට කොටු වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට ඕනෑ තරම් රැකියා අවස්ථා තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් දරුවන්ට පුළුවන් travel agency එක රැකියාවක් කරන්න. ඉතින් මේ travel agency එක කියලා ගත්තොත් අපිට ඒක කොටස් දෙකකට බෙදන්න පුළුවන් inbound සහ outbound කියලා. inbound කියලා කියන්නේ වෙන රටක විදේශික සංචාරකයන් ලංකාවට පැමිණෙනවා නම් ඒ ලංකාවට පැමිණෙද්දී ඒගොල්ලන්ගේ trip එක plan කරන එක අපි කියනවා inbound tourism කියලා. ඊට පස්සේ ලංකාවේ කෙනෙක් වෙන රටකට සංචාරය කරන්න කැමති නම් ඒ tour එක plan කරන එක ඒගොල්ලන්ගේ airline ticket එක book කරන එක අපි කියනවා outbound tourism කියලා. ඉතින් මේක මේ රැකියාවට සඳහා දරුවන්ට නිරත වෙන්න පුළුවන් inbound හෝ outbound ශාස්ත්‍රවල. ඊළඟට සංචාරක මාර්ගෝපදේශනය නැත්නම් tour guide කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එතනින් මේක නවතින්නේ නැහැ. දරුවන්ට බොහෝ රැකියා අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට එයාපෝට් එක, එයාලයින් එක, ක්‍රූස් ලයින් එක වගේ උනත් රැකියා කරන්න පුළුවන්. ඒ වගේම දිල්හාර කලින් මතක් කරා වගේ ව්‍යවසායකයෙක්. මොකද ගොඩක් දරුවන් අතරම අපි දැන් දකිනවා ඒගොල්ලෝ කැමති තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න නැත්නම් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්න. ඉතින් මේකට අදාළ විෂයන් අපේ විෂය නිර්දේශයේ තියෙනවා. අපේ තියෙනවා බිස්නස් ප්ලෑනින් කියලා විෂයක්. ඉතින් මේකෙදි අපි දරුවන්ට ඇත්තටම ලබා දෙනවා දැනුම ඒගොල්ලෝ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක කරන්න කොහොමද? එහිට අදාළ නීති රීති මොනවද? ඉතින් මේ වගේ දැනුමකුත් අපි දරුවන්ට ලබා දෙනවා. ඒ වගේම අපි දරුවන් යුනිවර්සිටි එකෙන් අවුට් වුණාට පස්සේ දරුවන් අතාරින්නේ නැහැ. දිල්හාර කිව්වා වගේ ඕනෑම වෙලාවක දරුවන්ට අපිත් එක්ක ඇවිල්ලා කතා කරන්න පුළුවන්. ඒගොල්ලෝ පාස් අවුට් වුණාට පස්සෙත් ඒගොල්ලෝ රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අපි ගොඩක් හෝටල් සහ සංචාරක කර්මාන්තත් සමග වැඩ කරනවා දේශීය හා විදේශීය. ඉතින් ඒවත් එක්ක සම්බන්ධ වෙලා අපිට දරුවන්ට ඕනෑ තරම් රැකියා අවස්ථා ලබා දෙන්නත් පුළුවන්.
ඔබට හැකියාවක් තියෙනවා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න. මම ආයෙ පාරක් වුණ දුරකථන අංකය මතක් කරන්න 0117 999 800 0117 999 800 කියන මේ තිරේ දිස්සන දුරකථන අංකයට කතා කරලා ඔබට හැකියාවක් තියෙනවා මේ සියලු පාඨමාලාවන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න. ඒ වගේම මම දමිත මහත්මියගෙන් දැනගන්න කැමතියි දැන් මේ වගේ දේවල් හදාරනවා වගේම අපි කියන අර ඔබතුමී සඳහන් කරා කොයි වගේ රැකියා අවස්ථාවන් වලට යන්න හැකියාවක් තියෙනවද මේ දේවලුත් එක්ක අපි විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මේ කොයි වගේ කාල සීමාවක් අපි මේ පාඨමාලාවන් අපිට හදාරන්න හැකියාවක් තියෙනවද? ඔව් ටුවරිසම් කියන කෝස් එක ගත්තොත් මේක ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකක්. මේක අවුරුදු 1.5ක්. මාස 18ක් ඇතුළත තමයි. ඒතර අවුරුද්දක ඩිප්ලෝමා එකක් සහ මාස 6ක් ඇතුළත ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකක් තමයි අපි ලබා දෙන්නේ. දිල්හාර මහත්මියගෙන් මම දැනගන්න කැමති දැන් මේ සාමාන්‍යයෙන් ඕනෑම දෙයක් අපිට හදාරන්න සාමාන්‍යයෙන් සුදුසුකමක් තියෙන්න ඕනේ. දැන් මේ වගේ මේ පාඨමාලාවන් වලට යම්කිසි කෙනෙක් ඔන්න ඉදිරිපත් වෙන සූදානම් වෙලා ඉන්නවනම් මෙන්න මේ දේවල් සම්බන්ධයෙන් ඉගෙන ගන්න වැඩි කැමැත්තක් තියෙනවා නම් මොනවද බලන්න අවම සුදුසුකම්? රයිට්. මම කලින් මුලින්ම මතක් කරා වගේ ප්‍රධාන පාඨමාලාවන් 5ක් ගැන මම මතක් කරා. ඒ අතරින් මම ගත්තොත් hospitality management, commercial cookery සහ පැටිසරි එහෙම නැත්නම් pastry and bakery කියන ප්‍රෝග්‍රෑම් සඳහා යම්කිසි දරුවෙක් අපි හා එක් වෙන්න කැමති නම් ඔහුට හෝ ඇයට සාමාන්‍ය පෙළ සඳහා අවම වශයෙන් සාමාර්ථ 5ක් තිබෙන්නට අවශ්‍ය වෙනවා ඉංග්‍රීසිත් ඇතුළුව සහ එතනින් එහාට ගිහිලා travel and tourism සහ event management කියන ප්‍රෝග්‍රෑම් සඳහා යම්කිසි දරුවෙක් අපි හා සම්බන්ධ වෙනවා නම් ඔහුට හෝ ඇයට O level එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ සඳහා සාමාර්ථ 3ක් ඇතුළුව සී සාමාර්ථ 2ක් තිබෙන්නට අවශ්‍ය වෙනවා ඒ ප්‍රෝග්‍රෑම්ස් වලට අපිත් එක්ක එකතු වෙනවා නම්. ඔන්න මේ විදිහේ කරුණු කාරණාත් එක්ක ඔබට හැකියාවක් තියෙනවා. ඔබ කැමති ශාස්ත්‍රයට වර්තමානයේ මේ තියෙන දේත් එක්ක ඉදිරියේදී මේ වැඩ ලෝකයේ තියෙන මේ රැකියාව එක්ක ගැළපෙන්න මේ ඕනම පාඨමාලාවක් හදාරන්න මම ආයෙ පාරක් දුරකථන අංකය මතක් කරන්නම්. ඔබට වැඩිදුර තොරතුරු දැනගන්න හැකියාවක් තියෙනවා 0117 999 800 0117 999 800 කියන මේ දුරකථන අංකවලට කතා කරලා ඔබට හැකියාවක් තියෙනවා. වැඩිදුර තොරතුරු දැනගන්න. ඒ වගේම මම දැනගන්න කැමති දමිත මහත්මියකින් දැන් මේ දේවල් ගැන කතා කරා වගේම අවසන් වශයෙන් දැන් මේ වෙලාවේ අපිව ස්වර්ණවාහිනී නරඹන යම්කිසි දරුවෙක්ට මොකක් හරි පණිවිඩයක් දෙන්න ලබා දෙන්න තියෙනවා නම් ඔබතුමීට අවස්ථාවක් තියෙනවා ලබා දෙන්න. ඔව් ඇත්තටම කියන්න තියෙන්නේ සංචාරක ශාස්ත්‍රය කියන්නේ ඉතාමත් වේගෙන් වර්ධනය වෙන ශාස්ත්‍රයක්. ඉතින් මේක ගෑනු පිරිමි කියලා කිසිම ભેදයක් නැහැ. දරුවන්ට කිසිම බයක් සැකක් නැතුව මේ ශාස්ත්‍රයේ රැකියාවක් කරන්න පුළුවන්. මොකද අපිත් මේ ශාස්ත්‍රයේ රැකියාවක් කළා තමයි දැන් ආචාර්ය මණ්ඩලයට එකතු වෙලා ඉන්නේ. ඉතින් ඕනෑම දරුවෙක්ට අපිත් එක්ක එකතු වෙන්න කැමති නම් එන්න අපේ කැම්පස් එකට එන්න අපිත් එක්ක කතා කරන්න. අපි ඒගොල්ලන්ට තරම් අවවාද දෙනවා ඒගොල්ලන්ට ගයිඩන්ස් දෙනවා. ඉතින් අපිත් එක්ක ඇවිල්ලා කතා කරලා ඕගොල්ලෝ කැමති ස්ට්‍රීම් එක තෝරගන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒ වගේම මම දිල්හාර මහත්මියගෙන් දැනගන්න කැමතියි දැන් කෙනෙක් සම්බන්ධ වෙනවා නම් කොහොමද සම්බන්ධ වෙන්න ඕන අපි ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරගන්න. මතක් කරන්න ඕන දෙසැම්බර් මාසේ 13 වෙනිදා අපි ඕපන් ඩේ එකක් පවත්වනවා. ඉතින් කැම්පස් එක විවෘත කරනවා පබ්ලික් එකට. එන්න පුළුවන් නරඹන්න පුළුවන්. කියන්නේ සාමාන්‍යයෙන් හැම ඕනෑම දිනයක කැම්පස් එකට එන්න පුළුවන් බලන්න පුළුවන්. නමුත් ඒ ඕපන් ඩේ එක දවසේදී අපි ඇත්තටම කටයුතු සූදානම් කරලා තියෙනවා දරුවෙකුට ඇවිල්ලා ආචාර්ය මණ්ඩලය පෞද්ගලිකව මුණ ගැහිලා කතා බහ කරලා එතකොට කිචන් එකක වැඩ සිද්ධ වෙන්නේ කොහොමද රෙස්ටෝරන්ට් එකේ වැඩ සිද්ධ වෙන්නේ කොහොමද කියන අනාදී වශයෙන් ප්‍රායෝගික දැනුමක් ලබාගෙන ඔවුන්ට පුළුවන් මේ ශාස්ත්‍රයට සම්බන්ධ වෙන්න යම්කිසි දරුවෙක් මේ ශාස්ත්‍රයට එන්නේ නැත්නම් මේ පාඨමාලාවන් හදාරන්න කැමැත්තෙන් ඉන්නවා නම් දෙසැම්බර් මාසයේ 13 වෙනිදා ස්ලිට් මාළඹේ පරිශ්‍රයට එන්න පුළුවන්. කොළඹ Academy of Hospitality Management කියන ස්ලිට් hospitality ස්කූල් එකට එන්න පුළුවන්. ඇවිල්ලා වැඩි විස්තර දැනගෙන අපි වැඩි විස්තර බලාගෙන මේ ප්‍රෝග්‍රෑම්ස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්න සඳහන් කරපු විදිහටම ඔබට හැකියාවක් තියෙනවා මේ සියලු දේවල් ඔබ කැමති ඕනම පාඨමාලාවක් හදාරන්න. ඒ වගේම ඔබට වැඩිදුර තොරතුරු දැනගන්න හැකියාවක් තියෙනවා 0117 999 800 කියන මේ තිරේ දෙසන දුරකථන අංකයට කතා කරලා ඔන්න වැඩිදුර තොරතුරු දැනගැනීමේ හැකියාවක් තියෙනවා. අද දවසේදී අපිත් එක්ක මේ විශේෂ කතාබහ සඳහා එකතු වුණේ වෘත්තීය හා ජාත්‍යන්තර සම්බන්ධතා කළමනාකාරිණී ඒ වගේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දමිත්‍ර විජේකෝන් මහත්මිය. ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන් අපි ආයුබෝවන් කියලා සමුදෙනවා. ආයුබෝවන්. ඒ වගේම අද දවසේදී අපිත් එක්ක මේ විශේෂ කතාබහ සඳහා එකතු වුණා අලෙවි අංශ ප්‍රධානී දිල්හාර රත්නායක මහත්මිය. ඔබතුමියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන් අපි ආයුබෝවන් කියලා සමුදෙනවා. ආයුබෝවන්. ඉතින් අපි මේ විශේෂ කතාබහ මේ විදිහට නිමා කරනවා. අපි ඔබට ආරාධනා කරනවා දිගටම රැඳෙන්න ස්වර්ණවාහිනියත් එක්ක